හරි මේ ගාණ යහන්නේ මේ 54 මූලය මොකක්ද කියලා තමයි යහන්නේ. මේ 54 මූලේ කිව්ව ගාම්ම අර gediye පිටින් උත්තරයක් එන්නේ නැහැ. ඒ කිව්වේ මොකද්ද? ඒ කියන්නේ දැන් අපි 4 ගත්තොත් 4 මූලය ඇවිල්ලා අපි දන්නවනේ 2යි කියලා. 4 මූලය වල 2යි කියලා දන්නවා. මේ 9 මූලය ගත්තොත් ඒක ඇවිල්ලා 3යි කියලා ගන්නවා. 16 මූලය අහුවොත් අපි ඒක 4යි කියලා දන්නවා. ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි මේ 54 මූලේ මොකද්ද කියලා ඇහුවාම gediye පිටින් උත්තරයක් දෙන්න බෑ. ඇයි ඒ දෙන්න බැරි දශම ස්ථාන අහු වෙනවා. මේ නිකමට හිතමු දැන් 54 අවට කවුද ඉන්නේ? දැන් 54 අවට කවුද ඉන්නේ? 54 මූලය අපි හරියටම දන්නේ නැහැ. 54 ඉස්සරහින් කවුද ඉන්නේ? නෑ ඉස්සරහ වොන්න පිටිපස්ස ගන්න. 54ට පිටිපස්සෙන් ආසන්නතම ඉන්නේ මොකද්ද? 49. 49 කිව්වට තේරෙන්නේ නැහැ. 49. මොකද 49 කියන්නේ? 49 කියන්නේ මෙන්න මේකයි. 49 මූලය වෙන කීයද? 7යි. දැන් තේරෙනවද? හරි. දැන් මේ 54ට ඉස්සරහින් ළඟම කවුද ඉන්නේ? ඉස්සරහින් ළඟම කවුද ඉන්නේ? 64 නේ. 64. මූල 64. මූල 64 උත්තරේ කවුද? 8. 8 වරක් 8 64යි 7 වරක් 49යි. මූ තමයි දන්නේ නැත්තේ. ඒ කියන්නේ ෂුවර් ෂොට් තේරෙන්න ඕන මේ 54 මූලේ ඉන්නේ 7ත් 8ත් අතර. 7ත් 8ත් අතර කියන්නේ අනිවාර්යෙන් දශම ස්ථානයක් වෙන්න ඕන කියලා දැන් තේරෙන්න ඕන. හරි. ඒක තමයි දැන් හොයන්න යන්නේ මේ ගානයි. තවත් සරල කරලා තියෙන්නේ අයියේ උත්තර දීලා ඒක දින තෝරන්නයි තියෙන්නේ. හරි හදලා බලමු. මේක හදන්න දෙයක් නැහැ මේකේ ඉන්න සරලයි. මේ සරලයි කියන්නේ වෙන මොකකටද නෙවෙයි. 54 දැන් උත්තර දින මොනවද? 53.2 ඉන්නවා 54.76 ඉන්නවා 56.25 ඉන්නවා. අපිට අවශ්‍ය කෙනා මූල 54. අපි එහෙනම් බලමු 54ට කවුද ළඟින්ම ඉන්නේ කියලා. 54ට කවුද ළඟින්ම ඉන්නේ කියලා. හරි බලමු මොන්න 54න් අඩු කරොත් මෙන්න මෙයාව 53.29 අඩු කරොත් උත්තරේ එනවා 0.71. අඩු කරලා බලන්න උත්තරේ එනවා 0.71. අපි ඊළඟට මේ 54න් අඩු කරමු මෙන්න මූව. කවුද 54 ඒක අඩු කරන්න බෑ අනිත් පැත්තෙන් අඩු කරන්න ඕනේ. 54ට වඩා මූ වැඩිනේ. ඒ ඉන්නේ මේ 54.76න් අඩු කරනවා 54. මම දැන් මේ බලන්නේ මෙයාලා මූයි අතර ગેප් තමයි මේ බලන්නේ. අතර වෙනසවල්. බැලුවාම මෙතෙන් උත්තරේ එනවා 0.76යි. අඩු කරලා බලන්න අඩු කරාම මේ වගේ උත්තරයක් එයි. තව කවුද ඉන්නේ 56.2.5න් අඩු කරනවා 54ක්. එතකොට උත්තරේ එනවා 2.25. හරි නේද? අඩු කරාම මෙන්න මේ වගේ උත්තරේ එනවා. මේ ඇවිල්ලා මේ අතර වෙනසවල. මට කියන්නේ එහෙනම් 54ට කවුද ළඟින්ම ඉන්නේ? 54ට කවුද ළඟින්ම ඉන්නේ? තේරෙන්න ඕන මුගේ ગેප් එක පට්ට වැඩි ඉන්න මුව ෆිලිම් අයින් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මුන් දෙන්නේ කවුද ગેප් එක අඩුම? ગેප් එක අඩුම ඇවිල්ලා මුන්න මු. ඒ කියන්නේ 50.2 නෙවෙයි. උත්තරය ඇවිල්ලා මොකද්ද? මෙන්න මේක. හරි නේද? ඒ කියන්නේ මූල 54ට ආසන්නතම ඉන්නේ කවුද? 7.3 වර්ගයේ. ඒ කියන්නේ මූල 54ට ආසන්නවම ඉන්නේ 53.29. ඒ කියන්නේ උගේ මූලය ඇවිල්ලා 7.3. ඇයි ඒ 7.3 ගුණ කරලා 7.3න් ගුණ කරාම ඉන්නේ මොකද්ද? මේක තමයි එන්නේ. මේ හින්දා 54 ආසන්නතම එක ඇවිල්ලා කවුද? 7.3. හරි නේද? හරි.